මං හදපු gift box එක හොඳයිද? මට අමතකුණා කියලා හිතුවේ. ලස්සනයිද බලන්න? අද ඔක්තෝබර් 29 වෙනිදා අද මගේ අම්මගේ උපන්දිනේ. ඉතින් අනිවාර්යයෙන්ම මම මෙච්චර කාලෙකට එයාගේ උපන්දිනේට පුංචිවට හරි සමරනවා. ඉතින් දැන් අදත් අම්මගේ යටිහිතින් දැන් එයා හිතනවා එයා බලාපොරොත්තු වෙනවා මම මොනවා හරි දෙයක් කරයි කියලා. හැබැයි මං එහෙම කරන්නේ නැහැ. මං එයාව පොඩ්ඩක් සර්ප්‍රයිස් කරනවා. දැන් අද 29 නේ. ඉතින් හෙට ඒ කියන්නේ ඔක්තෝබර් 30 වෙනිදාට මං එයාව සර්ප්‍රයිස් කරනවා. කේක් එකක් පුංචි පුංචි තෑගි ටිකක් අරගෙන අපේ ගෙදර ගිහිල්ලා මං එයාව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන ඉන්නවා. ඕනම කෙනෙක් බර්ත්ඩේ එක දවසේනේ ඕනම සර්ප්‍රයිස් එකක් දෙන්නේ. පහෝදාට එක සාමාන්‍ය එහෙම කරන්නේ නැහැනේ. මම එතකොට කොහොමද හිතාගන්න බෑනේ අම්මට. ඒ නිසා මම හෙට හිතලම මම එහෙම සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරගත්තා. දැන් වෙලාව 6යි කාලයි. බබාල දෙන තාම නිදි. ඒ දින නැගිට්ටාම කෝල් එකක් අරගෙන එයාට විශ් කරලා එහෙමම නෝමල් එකේ ඉඳලා හෙට දවසේ එයාව බලන්න ගිහින් එයාව සර්ප්‍රයිස් කරනවා. ඉතින් ආසාවෙන් ඉන්නවා එයා සර්ප්‍රයිස් වෙන දිහා බලන්න. ඉතින් මගේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් හෙට දවසේදී හම්බ වෙමු. තන අම්මි මිදු මොන්ටි අපි මේ මං කෑම මොන හරි මේ හදාගෙන යන්නම් කියලා හිතුවා අම්මලාට රැයට කන්න. ඒතොර රෑ කෑමත් අම්මට අම්මයි ආච්චි ඉන්නේ. අම්මට ආච්චිට රෑ කෑමත් හදාගෙන යන්නම් කියලා මට හිතුණා. මට මෙන්න මෙයා මේ වැඩේට උදව් කරයි කියලා හිතනවා. එහෙනම් අපි උයමු. උයලා කෑමත් අරගෙන කේකුත් අරගෙන බෑගිත් අරගෙන අම්මිලා ගෙදර යමු. අම්මිගේ බර්ත්ඩේ එකට අම්මිව සර්ප්‍රයිස් කරන්න. මම ඉක්මනට කැමරා ක්ලාස් කරන්න පටන් ගත්තා. බබාලා දෙන්නව ෂේප් එකේ මේ විදිහට තියාගෙන ඒ දෙන්න මෙහෙම උඩින් තියලා කෑම එක දීලා ඒ දෙන්න කන අතරේ මම ඉක්මනට කෑම හදාගත්තා. ලස්සන gift box එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ එයා ඔය ක්‍රීම් ගාන නමන ඒව කිව්වට ඒව ගැන එච්චර යාට ගානක් නැහැ. ඒ නිසා මේ ඒ කියන්නේ ඒව මොනවත් කරන්නේ නැහැ. ඔහේ ඉන්නවා. ඒ නිසා මේ මට හිතුණා යාට ක්‍රීම්, ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම්, ෆේස් වොෂ් නමන ඒව මේව ටික මේ දෙන්න මම ගෙන්න ගත්තා. මේ මම ඊ ඕඩර් කරලා ගෙන්න ගත්ත එක ආවා. මේ දැන් ඒකෙන් ලස්සන gift box එකක් හදා ගන්නවා. එහෙනම් අපි හදමු. දෙන්න. මේ ටික තමයි මම ගෙන්න ගත්තේ. මේ වගේ ලස්සන box එකක් මට හම්බුණා. මේ මම ඒකට ලස්සනට පැක් කරලා මේ ඒක දෙන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. මට හිතෙනවා ලස්සනට ඒක පොඩ වෙනසක් තියෙයි කියලා. ඉතින් හරිම ආසාවෙන් හදනවා. පේනවනේ මට උදව්වට ඉන්න දෙන්න. මහලුකු දෙයක් නෙවෙයි. ඉතින් පොඩි දෙයක් ඒ වුණාට මට හිතෙනවා මේ ඒ දෙන්නේ යා ගොඩක් සතුටු වෙයි කියලා. තව ලොකු වුණාම මම තව ටිකක් ලොකු වුණාම මේ මීට වඩා වටින දේවල් එයාට දීලා එයාව සර්ප්‍රයිස් කරනවා. ඉතින් දැනට මට පුළුවන් විදිහට ඉතින් මට පුළුවන් දේවල් ටිකක් ගත්තා.
මං හදපු gift box එක හොඳයිද? ඔයාලට මොකද හිතුනේ කියලා අනිවාර්යයෙන්ම ඔයගේ අදහස කමෙන්ට් එකක් දාන්න. කෑමත් හදාගෙන ඉවරයි. මම පාර්සල් මේ වගේ බොක්ස් කඩෙන් අරගෙන ඇවිල්ලා මේ විදිහට පාර්සල් හදාගෙන යන්න හිතුවා. එතකොට අරගෙන යන්නත් ලේසි නිසා අනික ලස්සනයි පිළිවෙලයිනේ. ඒ නිසා මම මේ විදිහට පැක් කරගත්තා. හස්බන්ඩ් උදව් කරා මට. දැන් ඔක්කොම ලෑස්ති කරගත්තා අපි. කෑම ඔක්කොම ලෑස්ති කරගත්තා. දැන් යන්න තමයි තියෙන්නේ. මේ දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නේ. කොහෙද යන්නේ? යනවා අම්මිලා දෙදල. අයියේ. Happy birthday අම්මි. කොහෙද යන්නේ? අක්කි. අපි යනවා අම්මිලා ගෙදර. අයියේ. බර්ත්ඩේ කනේ. එහෙනම් අපි ගෙදරට ගිහිල්ලා හම්බෙමු. අම්මයි ආච්චි විතරනේ ඉන්නේ. ඉතින් මම ආච්චිටත් පුංචිවට පොඩි තෑග්ගක් ගන්න හිතුවා. නැත්තම් එයාත් පවුනේ අම්මට තෑගි දෙනකොට එයාට මුකුත් නැති වුණාම එයාත් පවුනේ නිසා එයාටත් පුංචි තෑග්ගක් ගත්තා. Oh, thank you, Oh, and Papa. Oh, thank you, Papa. Oh, thank you. Happy birthday. Oh, thank you, Papa. I'm waiting. මට අමතකුණා කියන හිතුවේ. මම ඉතින් දුකෙන් හිටියේ ඉතින් කොහොමද ඉතින් මොකද අමතකුනේ කියලා. ආච්චිට තෑග්ගක් ගෙනාවා. මොකද බලන්න. thank you. කමක් නැහැ ඉතින් අම්මට විතර තෑග් ගෙනාවම දුකයිනේ. Thank you. Birthday to you. Happy birthday. ඊට පස්සේ අපි කේක් කපලා පුංචිවට ඒ මොහොත සැමරුවා. මං අම්මට ලස්සන gift එකක් ගත්තා. මං හිතනවා අම්මා ගොඩාක් ආසයි වුණා කියලා. ඇත්තටම එයාට ඒක ගොඩාක් වටිනවා කියලා මට දැනුණා. මොකද අපච්චි නැති වෙලා දැන් අවුරුදු 10ක්. අපි කවදාවත් එකට ඉඳලා අපි කට්ටිය අපේ පවුලේ හැමෝම එකතු වෙලා කවදාවත්ම ෆොටෝ එකක් අරගන්න අපිට හම්බුනේ නැහැ. මොකද අපි හිතුවේ නෑ ඉතින් අපිට කවදාවත් මෙහෙම ෆොටෝ එකක් ගන්න බැරි වෙයි කියලා අපි කවදාවත්ම හිතුවේ නැහැ. ඉතින් අම්මට හරිම ආසාවෙන් හිටියේ අම්මා එහෙම ෆොටෝ එකක් අපිට නැහැ කියලා හැම වෙලේම කියනවා. ඉතින් මට පුළුවන් වුණා අම්මගේ ආසාව මේ විදිහට ලස්සනට ඉෂ්ට කරලා දෙන්න. ඉතින් මට පුදුම තරම් සතුටුයි. ලස්සනයිද බලන්න? අපේ ෆැමිලි ෆොටෝ එකක් නැහැ කිය කියලා හිටියේ. ලස්සනයිද ඒක? Oh, මේ මම, මේ නංගි, මේ අම්මි, මේ සීයා, මේ පුතුමා. ආච්චි නෑ. මේ සීයා. සීයාත් ඉන්නවා. කොහෙන්ද? පුතුමාමි වගේමයි මේම ඉන්නවා. ඒක hina වෙලා ඉන්නවනේ. පුතුමා
ෆැමිලි ෆෝටෝ එකක් තිබ්බේ නෑනේ මට මේක මට වටිනවා කොච්චර වටිනවද මේ ෆොටෝ එක තියෙන්නේ බලන්න මට වටිනම මේ මෙච්චර කාලෙකට මට මේ වගේ එකක් කවදාකවත් හම්බ වෙලා නෑ අනේ මට වැඩි හම්බුණත් වැඩන්නේ මට මේ වටිනම තෑග්ග තමයි මට මේක මගේ ළඟ ඉන්නවා හැමෝම මගේ ළඟ ඉන්නවා මගේ දරුවොත් ඉන්නවා මගේ චූටි දරුවොත් ඉන්නවා මගේ නාත්තයා මගේ ළඟ හැමදාම ඉන්නවා ෆොටෝ කැල්ලක් තියාගෙන මම බලාගෙන හිටියේ ඒක ඉරිලා ගොඩක් පින් මට මේ ෆොටෝ එක මට මේක මට දුන්නට මේ මගේ හදවත මට දුන්නට ගොඩක් පින් මේ බලන්න එච්චර ලස්සනයිද මේ ඔයගලන්ට පින් සිද්ධ වෙනවානේ ඉතින් අම්මේ එදා වගේම අදත් මට වගේ මූණට ලස්සන හිනාවක් ගේන්න පුළුවන් වුණා. මට හරිම සතුටුයි. මං පුංචි දෙයක් හරි කරලා ඔයාව හැමදාම සතුටින් තියන්න උත්සාහ කරා. ඉතින් අදත් මගේ උත්සාහය සාර්ථකයි. මට හරිම සතුටුයි. ඉතින් අම්මේ ඔයාට සුබම සුබ උපන්දිනයක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා වගේ රත්තරන් හදවතක් තියෙන අම්මා කෙනෙක් ලබන්න අපි ගොඩාක් පින් කරලා ඇති. ගොඩාක් වාසනාවන්තයි. ඉතින් ඔයා අපි වෙනුවෙන් කරන හැම දෙයකටම ගොඩාක් පින් අම්මේ. ඔයාට ගොඩාක් ආදරේ. වචනේ මෙච්චරයි කියලා කියන්න තේරෙන්නේ නැති තරම් ගොඩාක් ආදරේ අම්මේ.